සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2026 මැයි මාසේ 12 වෙනිදා අඟහරුවාදා දවස අපි බලමු අද දවසේ forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ, අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ buy සහ sell entry ගන්නවා නම් කියලා. හරි, ඉතින් analyze එකට යන්න කලින් අපි හැමදාම මතක් කරනවා වගේ අදත් උදෙන්ම කියන්න තියෙන්නේ trading කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන ඉන්කම් මෙතඩ් එකක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක, ලොකුම අවදානම තමයි ඔයා ආයෝජනය කරන නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි, ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා මේ ට්‍රේඩින් වගේ දෙයකට ආයෝජනය කරන්න එපා. තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා ට්‍රේඩ් කරයි යන්න. එතකොට ඔයාගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ඔයාලට ට්‍රේඩ් කරලා යන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපි ඉන්නේ මේවට බලන්න පුළුවන් gold 15 minute chart එකේ. එතකොට ඊයේ දවසේ ගත්ත entry ගැන කතා කරොත් ඊයේ අපි buy entries කීපයක්ම අරගත්තා. ඉතින් එතකොට මෙතන උඩින් සමහර ඒවා pip 100, pip 120, pip 50, ඒ කියන්නේ TP1 hit වෙලා නැවත B වෙච්ච ඒවා කීපයක්ම තිබුණා. ඉතින් අපි ටාගට් කරේ මෙන්න මේ මාකට් ඕපනින් ගැප් එක අනිවාර්යෙන් මාකට් එක ෆිල් වෙන්න ඕනේ. සහ ඩික්සි වලට නෙගටිව් නිවුස් ටිකක් ආව නිසා මාකට් එක බයි වෙන්න ලොකු ප්‍රොබබිලිටි එකක් තිබුණා. ඉතින් ඔය හැමදේම එක්ක මාකට් එකේ බයි එන්ට්‍රීස් කීපයක්ම අරගත්ත ඔයාලට බලන්න පුළුවන් all TP hit වෙන්නම pip 1000කට වැඩිය මාකට් එක බයි වෙලා තියෙනවා. හරි, ඉතින් අපි බලමු දැන් අද දවසේත් මාකට් එක කොයි විදිහට මූව් වෙයිද, අපි කොයි වගේ කී ලෙවල් ද මොනිටර් කරන්න ඕනේ buy entry සහ sell entry ගන්න ඕන. එතකොට ඒ වගේ තැන්වලදී අපි buy එකක් ගන්න. ඇයි මොනවද බලන confirmation ඔය හැමදේම A to Z කතා කරමු. එතකොට මේකෙදි වෙන්න ඕනේ ඕගොල්ලොත් self trade කරන්න බලන්න එකක් හරි. ඒකෙන් දැන් මම මේ වීඩියෝ එක දාන එකෙන් CJ මෙතනින් buy entry ගන්න කිව්වා, මෙතනින් buy වෙයි කියලා limit entry දාන එක නෙවෙයි වෙන්න ඕනේ. වීඩියෝ එක බලන්න කලින් ඔයාලා ඇනලයිස් එකක් කරලා නැතිනම් වීඩියෝ එක මෙහෙම්මම නවත්තලා ඔයාලා ට්‍රේඩින් view එක ඕපන් කරලා ඔයාලා self analyze එකක් කරන්න. Fibonacci tool එක ඔයගොල්ලෝ දන්නවා, order block ගැන දන්නවා, fair value gap ගැන දන්නවා, open gap ගැන දන්නවා. හැමදේම ඔයාලා දන්න දේවල් ටික භාවිතා කරලා මාකට් එක මේ විදිහට වෙන්න පුළුවන්, මෙතෙන්ට આવොත් buy එකක් ගන්න පුළුවන්, මෙතෙන්ට આવොත් sell එකක් ගන්න පුළුවන් කියලා ඔයාලගේ zone ටික මාක් කරගන්න. මාක් කරගෙන ඔන්න එතනින් ඉඳන් ඔයාලා වීඩියෝ එක බලන්න. එතකොට අපි මේ මාකට් එක දකින්න සරල විදිහටම ඔයාලටත් බලන්න පුළුවන්. මොකද මාකට් එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. එතකොට මාකට් ස්ට්‍රක්චර් එක, fair value gap, SMC, ඊට පස්සේ Wyckoff ඔය වගේ එකී මේකී නොකී ගොඩාක් දේවල් තියෙනවා. එතකොට concept ගොඩාක් ඉගෙනගෙන මාකට් එක සංකීර්ණ විදිහට බැලුවොත් ඒ ගන්න entry stop loss hit වෙනවා. මොකද 100% perfect setup නැහැ. එතකොට අපි බලන්න ඕනේ මාකට් එක පුළුවන් තරම් සරල විදිහට ඇහැට පේන දේවල් එක, මාකට් ස්ට්‍රක්චර් එක, fair value gap ඒවා ටික, order block ටික, ඊට අමතරව divergence එකක් වගේ බලලා ඔයාට confirmation එක entry ගන්න පුළුවන් තැනට develop වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ ඔයාට හැමදාම අපි signal එකක් දෙනකන් phone එක දිහා බලාගෙන ඉන්න වෙනවා. හරි. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු දැන් මේ තියෙන entries ඔක්කොම මම අයින් කරගන්නවා. අපි අද අලුතින් analyze එකක් දාමු. මුලින්ම අපි daily chart එකට ගිහිල්ලා බලමු gold daily chart එකේ මේ වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔන්න gold daily chart එකට ආවහම අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මාකට් එකේ ස්ට්‍රක්චර් එක පහළට shift වෙලා තියෙනවා. හරි. එතකොට දැන් ඔයාලා මාකට් ස්ට්‍රක්චර් එක දන්නවනේ. එතකොට දැන් මේක ඔයාලට පැහැදිලිව බලන්න පුළුවන්. මේ line chart දැම්මත් මාකට් එක buy movement එකක තිබුණා මෙතන මේ high 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 low, ඊට පස්සේ high 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 low එකක් හදලා. එතකොට මේ ළඟ තියෙන area එකේ high low එක තමයි මෙන්න මේ low එක. හැබැයි ඔයාලට පේනවා මේ high low එක මේ වෙනකොට break out වෙලා තියෙනවා. හරි, අපි දැන් candlestick දාගත්තොත් දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් price range එකත් එක ගත්තොත් 4657. එතකොට මෙතනත් තියෙන්නේ 4657. ඒ කියන්නේ 60 ආසන්න. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙතන week එකට නෙමෙයි market structure එක අපි mapping කරන්නේ candle close එකට මෙතන යට තියෙන. හරි, මම හිතන එක අපි වෙනම ස්ට්‍රක්චර් වීඩියෝ වල පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒතකොට මෙන්න මේ ලෝ එක මෙතනින් පැහැදිලිව පහළට බ්‍රේක් අවුට් කරලා change of character එකක් දීලා තියෙනවා. හරි. එතකොට මෙතන change of character එක දුන්නාම daily chart එකේ අපි ඒ ටික මාක් කරගමුකෝ. change of character එකක් sell side. හරි. එතකොට valid high එක සහ low එක කෝ? මේ එතකොට
අපේ තියෙන ලෝව හයි එක. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ලෝ එක. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මම ඒවා මේ විදිහට මාක් කරගන්නවා. අපි මේවා මේ ඩේලි chart එකට විතරක් තියාගමු visibility එක. එතකොට අපිට ලේසි. හරි ඩේලි chart එකට විතරයි තියෙන්නේ. මේ ටිකත් අපි බලමු. හරි. ඒකත් අපි hourly chart එක සහ daily chart එකට විතරක් තියාගමු. මොකද නැත්තම් අර අඳින drawing ඔක්කොම එකේ පේන්න ගත්තාම අපිට වෙන analysis එකක් කරගන්න වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් market එක change of charact එකක් දීලා තියෙන නිසා ඊළඟට වෙන්න පුළුවන් ලොකු probability එකක් තියෙන්නේ මෙන්න මේ low එක පහළට break කරන එක. අපි ඒ ටික mark කරගමු. එකින් එක. හරි. ඒ කියන්නේ price range එකත් එක්කම දාගත්තොත් මෙන්න මේ low එක පහළට break කරලා ඒ කියන්නේ 4380.8. අපි ඒක හරියටම mark කරගත්තොත් මෙන්න මේ bearish candle එකට low එක ගන්න පුළුවන් 4377.4 අපිට low එක විදිහට ගන්න පුළුවන්. high එක විදිහට අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන මේ high එක 5369. හරි. ඒතකොට daily chart එකේ ඔන්න market එක මේ විදිහට sell වෙලා තියෙනවා. change of charact එකක් දීලා තියෙනවා. එතකොට daily chart එකේ වෙන්න පුළුවන් එක්ක market එකේ sell එක continue වෙලා මෙතන පහළට BOS එකක් දෙන්න ඕනේ. හරිද? එහෙම නැතිනම් market එක buy එක continue කරලා මේ අලුතින් high එකක් හදලා මෙතනින් උඩට ඒ කියන්නේ මේ lower high එක break කරලා මෙතනින් change of charact එකක් buy side දෙන්න ඕනේ. එතකොට වැඩි probability එකක් වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ market එක පහළට sell වෙන්න. ඒ කියන්නේ daily chart එකට අදාළව. හරි මම හිතනවා ඔන්න පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට අපි දන්නවා හරි. දැන් daily chart එකේ market එක එතකොට දැනට shift වෙලා තියෙනවා down trend එකකට. අනික daily chart එක අපි පොඩ්ඩක් මෙහෙම zoom out කරොත් ඔයාලට පේනවා market එක strong buy movement එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට සැලකිය යුතු correction එකක් දීලා market එක fly වෙලා තියෙනවා. එතකොට මෙතනින් change of charact එකක් දීලා තියෙනවා. ඒකත් එක්ක market එක පහළට sell වුණොත් තව පහළට sell වෙන්න පුළුවන් කියන එක පොඩි idea එකක් තියාගන්න. හරි. ඊළඟට අපි 1 hour chart එකට ආවොත් අපි 1 hour chart එකේ structure එක බලමු. දැන් අපි දැන් මේ zone දෙක මේකෙත් තියාගමු. ඒතකොට අපි දන්නවා හරි මේ zone key level break out කරොත් market එකේ trend එක reversal වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ 5369 සහ 4337 කියන මේ key level දෙක අපිට වැදගත්. හරි. එතකොට 1 hour chart එකේ අපි market structure එක මෙතනදී monitor කරොත් දැන් ඔන්න market එක පහළට down trend එකකට පහළට sell වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මෙතනින් BOS එකක් දීලා තියෙනවා. එතකොට valid high එක මෙන්න. මෙතනින් change of charact එකක් දීලා පහළට sell වෙලා BOS එකකුත් දීලා තියෙනවා. මෙතන BOS එකකුත් දීලා තියෙද්දි නැවත පාරක් මෙන්න මේ higher low එක break කරලා පහළට change of charact එකක් දීලා sellersලා trap කරලා තියෙනවා. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට පැහැදිලි නැතිනම් මම නැවත පෙන්වන්නම් replay එක දාලා. දැන් market එකේ ඔන්න අපි බලන විදිහ ඒ කියන්නේ ඔයාලා මේවා දැනගන්න ඕනේ. හරි. දැන් මේ විදිහට market එක තිබ්බහම හරි මම හිතනවා ඔයාලා හැමෝටම පේනවා ඇති කියලා. හරි අපි බලනවා හරි. market එක මොකද වෙලා තියෙන්නේ? මේ විදිහට අපි තියාගමුකෝ. මෙන්න මෙතනින් උඩට break out කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඔන්න බලනවා buy එකක් ගන්න මේ low එකේ ඉඳන් high එකට අලුතෙන් හදපු high එකට මෙහෙම Fibonacci tool එක දාලා ඔන්න golden pocket area එකේ තියෙන්නේ. අපි දැන් ඔන්න buy එකක් ගන්නවයි කියලා buy එකක් ගන්න confirmation බලලා entry එක ගත්තාම මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. market එක පහළට sell වෙලා තියෙනවා. පැහැදිලිද? ඔන්න එතකොට අපි මෙතන buy එක stop loss hunt කරලා buyers ලාගේ liquidity අරගෙන තියෙනවා. එතකොට ඊළඟට මේ low එක break කරලා පහළට මොකක්ද දීලා තියෙන්නේ? change of charact එකක් මෙන්න මෙතනින් දීලා තියෙනවා. එතකොට අපි බලන්නේ මොකක්ද බලන්නකෝ. ඊළඟට මෙතන high එකේ ඉඳන් low එකට Fibonacci tool එක දාපුවාම ආයේ golden pocket area එකෙන් අපි sell එකක් බලනවා. එතකොට බලන්න market එක ඊළඟට කරලා තියෙන දේ මෙතන clear confirmation එකක් දෙනවයි වගේ පෙන්නලා හරි ඔන්න 0.5 එකනොත් පහළට break out වෙලා ඊළඟට golden pocket එකෙන් සහ 7.86න් sell ගන්න ඔක්කොගෙම liquidity එක ඔන්න hunt කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට market එකේ structure එක අනුව trade කරත් golden pocket එක අනුව trade කරත් loss වෙන්න පුළුවන් chance තියෙනවා. මට ඒකයි පෙන්වන්න ඕනේ උනේ. හරි එතකොට ඔන්න දැනට valid structure එකේදී අපි මේ buy එක යටින් මාරගත්ත ඔයාලට මතක ඇති. ඊට අමතරව මෙතන ඊයේ buy එකත් ගත්තා. හරි. එතකොට daily chart එකේ ඒ තියෙන දේත් එක්ක දැනට 1 hour chart එකේ මේ high එක උඩට break out කරලා මෙතනින් buy side එකට නැවත ඔන්න change of charact එකක් දීලා තියෙනවා.
ඒකත් එක්ක මෙතනින් නැවත පාරක් BOS එකකුත් දීලා තියෙනවා. අපි මේ දෙක මාක් කරගත්තොත් මෙන්න මෙතනින් දීලා තියෙනවා මාකට් එකට change of character එකක්. හරි අපි ඒ ටික මාක් කරගමු. change of character by side. හරි. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතනින් නැවත මාකට් එකේ දීලා තියෙනවා මොකක්ද? BOS එකක්. ඒ කියන්නේ break of structure එකක් by side. හරි. එතකොට මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එක දීලා තියෙන නිසා මේ වැලිඩ් ලෝ එක මේ තියෙන වැලිඩ් හයි එක මට ඒකයි පෙන්වන්න ඕන. එතකොට 1 hour chart එකේ ඔය වගේ දේවල් ටිකක් වෙන්න පුළුවන්. එතකොට මේ ලෝ එකේ ඉඳන් හයි එකට මම මුලින්ම කරන්නේ ඔන්න Fibonacci tool එක දානවා. අමතක කරන්න එපා අපි daily chart එකේ බලද්දි තිබුණේ market එක down trend එකකට. හරි. එතකොට daily chart එකේ අපිට buy එකක් ගන්න පුළුවන් ඔන්න එක zone එකක්. sorry 1 hour chart එකේ buy එකක් ගන්න පුළුවන් එක zone එකක් මම mark කරගන්නවා. මෙන්න මේ Fibonacci golden pocket එකයි මෙන්න මේ key area එකයි. හරි. මෙන්න මේ විදිහට අපිට ඒ zone එක mark කරන්න පුළුවන්. buy එකක් නිසා මම කොළ පාට place කරගන්න. අපි මෙතන දාමු 1 hour chart Fib golden pocket. හරි. මම ඔන්න Fibonacci tool එක මෙතනින් අයින් කරනවා. සහ මේක අපි visibility තියාගමු 1 hour chart එකට විතර. අපිට මේක minutes වලට ඕනේ නැහැ. daily වලට තියාගමු ප්‍රශ්නයක් නැහැ. price range එක ගත්තොත් අපිට මේ විදිහට mark කරගන්න පුළුවන් 4697.6 ඊළඟට අපිට low එක ගන්න පුළුවන් මෙතන තියෙන 4684.9. හරි ඔන්න එතකොට මේ වගේ zone එකකට market එක sell වුණොත් මෙතනින් clear confirmation එක divergence එකක් වගේ හැදුවොත් පොඩි time frame බලලා 5 minute 15 minute වලින් වගේ confirmation තිබුණොත් අපිට ඔන්න buy එකක් ගන්න පුළුවන් මේ zone එකෙන්. හරි. එතකොට බැරි වෙලා හරි මේ zone එක break out කළොත් හරි market එකේ sell එක දිගට continue වෙන්න පුළුවන්. නිකන් දල වශයෙන් අපි බැලුවොත් මේ low එකේ ඉඳන් high එකටම Fibonacci tool එක දැම්මොත් ඔයාලට පේනවා මේ golden pocket එක තව යට තියෙනවා. හරි. හැබැයි මෙතන golden pocket එකම target කරනවට වඩා මෙන්න මේ key area එක මම ඊළඟට monitor කරනවා market එක ඔය Fibonacci golden pocket එක break කරන් sell වුණොත් ඊළඟට buy එකක් ගන්න. මම එහෙම කියන්න හේතුවත් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඒක තමයි මෙතන ඔයාලට බලන්න පුළුවන් market එක උඩට buy වෙනවා resistance එකක් විදිහට වැඩ කරලා sell වෙනවා. නැවතත් උඩට buy වෙලා resistance එකක් විදිහට වැඩ කරලා sell වෙලා. ඊළඟට මේක උඩට break out කරලා තියෙනවා. එතකොට RBS ඒ කියන්නේ resistance become support විදිහට තමයි මෙන්න මෙතනින් market එක buy වෙලා තියෙන්නේ ඊයේ දවසේ. හරි. එහෙම buy වෙලා නැවත පාරක් මේ zone එකට ආවොත් අපිට probability එකක් තියෙනවා buy එකක් ගන්න. නැතුව මෙතෙන්ට නැතුව උඩින් buy වුණොත් අපිට මේ උඩ 1 hour chart එකේ golden pocket එකෙන් buy එකක් ගන්න chance එකක් තියෙනවා. එතකොට අපි මේ zone එකත් අද දවසේ monitor කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් 4651යි low එක අරගන්න පුළුවන් 4639. හරි. එතකොට ඔන්න 1 hour chart එකේ buy entries ගන්න zone දෙකක් මම මේ වෙනකොට mark කරගත්තා. හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට. හරි. ඊළඟට අපි 15 minute chart එකට ආවොත් අපි 15 minute chart එකට එනකොට මේ 1 hour chart එකේ තියෙන මේ ටිකත් visibility එක දාගමු අපි 1 hour chart එකට විතර. හරි මොකද අපිට clear market එක එතකොට බලන්න පුළුවන් හැමතැනම ඉරි කෑලි සහ අපි ඇනලයිස් කරපු zone mark කරගන්නේ නැතුව. හරි. අපි යමු 15 minute chart එකට. එතකොට 15 minute chart එකට ආවහම අපි ඊළඟට බලන ප්‍රධාන දේ තමයි හරි. market එක ඔන්න buy වෙලා තියෙනවා. ඒකත් එක්ක strong buy movement එකක් ගිහිලා නැවත market එක පහළට ලොකු sell එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ key area එක බැලුවොත් ඔයාලට පේනවා මේ high එකෙන් double top එකක් වගේ හදලා තමයි market එක පහළට fall down වෙලා තියෙන්නේ. හරි. ඊට අමතරව 15 minute එකේ තව highlightedම දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා මෙතන RSI එක දාගත්තොත් හරි ඔයාලට බලන්න පුළුවන් මේ price action එකේ up එකක් strong up එකක් සහ RSI momentum indicator එක same level තියෙනවා. RSI සහ simple moving average මෙතන cross වෙලා තියෙනවා. ඉතින් ඔය confirmation එකත් එක්ක මෙතන divergence එකක් create වෙලා තියෙනවා. ඒ divergence එකෙන් market එක ඔන්න පහළට sell වෙලා තියෙනවා. එතකොට හරියටම මේ bearish candle එකේ close එකට ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් 4766 ඉඳන් ආසන්නව 19ට හරි VIP 400කට වැඩිය market එක sell වෙලා තියෙනවා. හරි.
එතකොට 15 මිනිට් එකේ දැන් මේ බූලිෂ් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක බයි වෙන්නේ කොයි හරියෙන්ද කියලා බලන්න ඔයාලට පුළුවන් මේ ලෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක දාන්න. හරි. එතකොට ඔයාලට පේනවා ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකයි 0.786 අතර තියෙන මෙන්න මේ කී ඒරියා එකෙන් තමයි මේ මාකට් එක මෙතනදී බයි වෙන්නේ. හරි. එතකොට මේ බයි එක කන්ටිනියු කළොත් මේ හයි එක බ්‍රේක් අවුට් කරන්නම මාකට් එක බයි වෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් මේ zone එක ටාගට් කරලා බයි එකක් අරන් තියනවා නම් ස්ටොප් ලොස් එක එන්ට්‍රියට අරගෙන එයාට TP එක මේ 4667 වගේ ටාගට් කරලා ගන්න පුළුවන්. එතකොට RR එක ඔයාලට බලන්න පුළුවන් 21ක් වගේ වෙනවා. හරි. මොකද ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න සැලකිය යුතු chance එකක් තියෙනවා මේ zone එක උඩට බ්‍රේක් අවුට් කරන්න. හරි. එහෙම නැතුව මාකට් එක නැවත පහළට සෙල් වුණොත් අපිට 1 hour එකේ තියෙනවා clear confirmation එක buy entry ගන්න zone දෙකක්. හරි. ඊළඟට සෙල් එකක් ගන්නවා නම් ගොඩක් අය බලන දෙයක් තමයි CJ. එතකොට දැන් daily chart එකේ market එක sell වෙන්න පුළුවන් කියලා මෙතන අපි mark කරගත්තා. හරි. එතකොට ඒකත් එක්ක market එක මේ තියෙන dataත් එක්ක sell වෙනවා නම් අපිට sell එකක් ගන්න පුළුවන් zone එකක් තියෙනවා. ඔව්. අපිට එහෙම mark කරගන්න පුළුවන් මේ lower high එකේ ඉඳන් මේ lower low එකට Fibonacci tool එක දාන්න මෙන්න මේ high එකේ ඉඳන් මේ low එකට. හරි. මම Fibonacci tool එක දාද්දි wick එකටම ගන්නවා. එතකොට මෙන්න මේ key area එක අපිට monitor කරන්න පුළුවන් market එක උඩට buy වුණොත් sell එකක් ගන්න. හරි. එතකොට මම මේක mark කරගන්නවා. 1 day chart Fibonacci golden pocket. හරි. ඊට පස්සේ Fibonacci tool එක අයින් කරලා අපි මේකෙත් zone එක mark කරගමු. 5019යි low එක අරගන්න පුළුවන් 4910යි ටිකක් ලොකු zone එකක්. ඉතින් මෙතෙන්ට market එක ආවොත් මෙතන පැහැදිලි clear confirmation එකක් හැදුනොත් ඔන්න sell එකක් ගන්න පුළුවන්. හරි. ඒතකොට ඔන්න අපි දන්නවා දැන්. හරි. 15 minute chart එකට කලින් වටනව එකට ආවම මේ තියෙන zone එකෙන් market එක buy වුණොත් ඒ buy එක continue වෙන්න පුළුවන් මේ උඩ තියෙන sell zone එකටම. එතකොට 15 minute එකට අදාළව මෙතන cover entry එකක් අරන් තියෙනවා නම් එයාට entry stop loss entry අරන් hold කරන්න පුළුවන් ඔය කියන target zone වලට. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයිට අමතරව මම අලුතින් ආයෙ මොකුත් zone දෙන්නේ නැහැ. එතකොට daily chart එකේ එක zone එකක් තියෙනවා. 1 hour chart එකේ zone buy zone දෙකක් තියෙනවා. හරි. එතකොට 15 minute chart එකේ මේ key area එක තියෙනවා. ඊළඟට මේ zone එක බැරි වෙලා හරි loss වුණා. ඒ කියන්නේ මෙන්න මේ යට තියෙන low එක break out කරොත් 4711 කියන level එක market එක සැලකිය යුතු දොරක් sell වෙන්න පුළුවන්. මොකද එතකොට මේ low එක break out කරලා මෙතනින් change of character එකක් sell side දුන්නා වෙනවා. එතකොට එයාගේ down trend එක continue වෙන්න පුළුවන් මේ විදිහට. හරි. එහෙම වුණොත් අපි ආයෙ buy එකක් ගන්න නැවත confirmation එක ඒ වෙලේ හැදෙන candle එක බලලා ඔයගොල්ලන්ට update එකක් දෙන්නම් group එකේ. දැනට ඔය zone ටික mark කරගෙන පරිස්සමින් trade වලට enter වෙන්න. එතකොට මම 5 minutes සහ 1 minute අද දවසේ කතා කරන්නේ නැහැ. මොකද ලොකු time frame එකත් එක්ක market එකේ රැඳිලා ඉන්න. මොකද 1 minute chart එක බලලා analyze කරාට සමහර අවස්ථාවලදී stop loss hit වෙන්න තියෙන probability එක වැඩි. හරි. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ওই කාරණාත් එක්ක තමන්ගේ risk එක minimize කරගෙන පරිස්සමින් trade වලට enter වෙන්න. අද දවසෙත් මට share කරන්න පුළුවන් quality entry ටික ඔයගොල්ලන්ට share කරනවා. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ පුළුවන් තරම් තමන්ගේ risk එක minimize කරගෙන entry ගන්න. හරි. වීඩියෝ එක ඉවර කරන්න කලින් Dixie chart එකෙත් 4 hour වගේ આવත් ඔයාලට බලන්න පුළුවන් අපි මේ දවස් ගානකට කලින් කරපු analyze එක. ඉතින් අපි target කරේ market එක මේ කහපාට zone එක උඩට break out කළොත් මේ උඩ තියෙන level එකටම buy වෙන්න පුළුවන්. එහෙම නැතුව මෙතනින් reject වුණොත් market එක පහළ මේ zone එකටම sell වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න කතා කළ විදිහට පහළට fall down වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි gold එක ලොකු buy movement එකක් ගියේ. හරි. ඊළඟට අපි නිවස් රිලීස් වෙලා තියෙන සහ රිලීස් වෙන්න තියෙන නිවස් බැලුවොත් අද දවසේ ඔයාලට බලන්න පුළුවන් නිවස් විදිහට ගත්තොත් CPI numbers රිලීස් වෙන්න තියෙනවා core CPI එකේ. ඉතින් market එක ලොකු volatile movement එකක් යන්න පුළුවන් CPI news එකට හවස 6ට තියෙන්නේ. ඒතොර news time එක මම ඔයගොල්ලන්ට කියන්නේ news එකට entry ගන්නවා නම් තමන් standard lot විදිහට කියනවා වෙනදා normal news නැති වෙලාවට ලොකු lot වලින් play කරනවා නම් news time එකේ පුළුවන් තරම් අඩුම lot size එක use කරලා entry ගන්න. මොකද ඔයා වැරදි direction එකක හිටියොත් ලොකු loss එකක් යන්න පුළුවන්. market එක
buy sell දෙපැත්තම liquidity hunt වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් try කරන්න පරිස්සමින් trade වලට enter වෙන්න. හරි. එතකොට මමත් නිවස් ටයිම් එකේ හොඳ පැහැදිලි setup එකක් තිබුණොත් ඕගොල්ලන්ට share කරන්නම්. ඒකත් ඕගොල්ලෝ lot size එක manage කරලා තමන්ගේ risk එක manage කරලා entry ගන්න. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ওই විදිහට තමයි දැනට entry ටික share කරන්න තියෙන්නේ. ඉතින් මේ update එක ඕගොල්ලෝ self trade කරන්න try කරන්න. Fibonacci tool එක use කරන්න. ඔය zone breakout වෙනවද බලන්න. support resistance බලන්න. supply demand බලන්න. ඔවත් එක්ක ඇහැට පේන පැහැදිලි confirmation එක entry එකක් හරි ගන්න බලන්න. හරි ඔයාලට real එකේ live entry ගන්න බයයි නම් demo එකේ හරි කමක් නැහැ. තනියම analyze කරලා stop loss එකක් දාලා take profit එකක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ entry එකත් අපි මෙහෙමම lock කරමු. අපි බලමු හෙට දවසේ වීඩියෝ එකේදී මේක කොච්චරක් profit වෙලා තියෙනවද, මේ entry TP hit වෙලා තියෙනවද කියලා. එහෙනම් පරිස්සමින් trade කරලා යන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.